SL Sealside YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලන්නේ ස්ලැබ් එක කන්ඩියුට් බට දාලා තියෙන විදිය කොහොමද කියලා. ඉස්සෙල්ලාම මෙතන මේ තියෙන ස්ලැබ් එකට කන්ඩියුට් බට එනවා. මෙතන DB බෝඩ් එකට තමයි මේ එතන තමයි මේ පේන්නේ. මෙතනින් එන මේන් වයර් එකටයි මේ බටෙන් තියෙනවා නැවතත් ඊළඟ තට්ටුවට යන්න. itu මුළු ස්ලැබ් එකේ මෙතන කන්ඩියුට් බට් ටික මේ විදියට ජන්සන් බොක්ස් දාලා බීම් එක පල්ලට අරන් තියෙනවා. අපි බලමු ස්ලැබ් එකේ ඉතුරු කන්ඩියුට් බට් තියෙන කොහොමද කියලා. මේ තැන් වලින් මෙතනින් තියෙනවා මේ මේන් වයර් එකට තමයි මේ වයර් දෙකේ බට් දෙක දාලා තියෙන්නේ. මේන් වයර් එන්න ඊට පස්සේ මේකේ මේ ඉතුරු බට ටික එනවා. කොහොම මට එන්න පුළුවන් වෙන විදියට හදලා තියෙනවා DB බෝඩ් එකට. සියලුම බට එක බටයක් බ්ලොක් වුණොත් තාත් පැත්තකින් එන්න පුළුවන් විදියට ජොයින්ට් වෙන විදියට හදලා තියෙනවා. ඒකට අඟලේ බට තමයි දාලා තියෙන්නේ ස්ලැබ් එකේ කන්ඩියුට් වලට. ඔක්කොම ස්ලැබ් එකේ කන්ඩියුට් බට් ටික DB බෝඩ් එකෙන් දැන්ට මේ විදිහට ගෑනලා තියෙනවා. කීප මාර්ග කීපයකින්ම තමයි ගෙනත් තියෙන්නේ. එතකොට നമുക്ക് අවහිරවීමක් වුණත් එන්න පුළුවන් විදිහට බට ටික අපි දාලා තියෙනවා. අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. Sealside YouTube channel එක තමයි සමග දිගටම නැදී සිටින්න.